කැලේ සත්තු ටිකක් දවසක් තීරණය කරාලු ඉස්කෝලයක් දාන්න. මේක ලස්සන කතාවක්. මේකේ තියෙන ලොකු ආදර්ශයක් ඒ කියන්නේ. එතකොට මෙයාලා මේ ඉස්කෝලේ කැලේ දාපු ඉස්කෝලේට විෂය නිර්දේශයක් හදන්න ඕනනේ. ඔය විෂය නිර්දේශයට පාඩම් 4ක් ඇතුළත් කරා. එකක් දිවීම, පිහිනීම, ඉගිලීම, ගස් නැගීම කියන විෂය නිර්දේශය ඇතුළත් කරා. දැන් මේ සත්තු ටික ඔක්කොම ඔය පාසලට එනවා. පාසලට ඇවිල්ලා දැන් ඔය විෂයන් 4 ඉගෙන ගන්නවා. ඉගෙන ගද්දී දැන් අපි තාරාවෙක් ඉන්නවා තාරාවට උගන්වනවා. යා තමයි පීනන්නම දක්ෂයා. දැන් කරපු වැඩේ මෙයාට හැබැයි මේ පීනන්න දක්ෂයි පියඹන්නත් පුළුවන් ටිකක් ගහකට නැග ගන්නයි දුවන්නයි එච්චර බෑ. ඒකින්ද ඒකේ හිටපු ගුරුවරුයි එයාලගේ දෙමව්පියෝ තීරණය කරා මේ තාරාවට අමතර පන්තියක් දාලා දුවන්න උගන්වනවා කියලා. දැන් එයාට පීනන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ නේ. දැන් අමතර පන්තියක් දාලා මෙයාට බැරි විෂය නිර්දේශය තමයි දුවන්න බෑ. දැන් අමතර පන්තියක් දාලා මෙයාට දුවන්න උගන්වනවා. දැන් මේ තාරාවට දැන් පීනන එක අමතක කරලා හැමදාම උගන්වන්නේ මොනවා කරන්නද දුවන්න. කාලයක් ගියා. එයාට දිවීම අධික වෙහෙසයි කකුල් තවලන දුවා ගන්නත් බැරුව ගියා. ඊට පස්සේ ලේනෙක් හිටියා මේ ලේන ගස් නගින්නක් තියෙන විෂය නිර්දේශේ. ගහට නගින්නයි බහින්නයි පුරුදුලා හිටියේ උඩ ඉඳන් පල්ලෙහාට එන්නයි පුරුදුලා හිටියේ. ඉස්කෝලේ උගන්වන්න ගත්තා යට ඉඳන් උඩට නැගින්න. සත් මේ ගහේ පැනලා පියාඹන්න. ඊට පස්සේ මෙයාටත් ඒ දේ හරියට කරගන්න බැරුව ගියා. එයාගේ දක්ෂතාවයත් ආවෙන අන්තිමට ලේනටත් ගස් ටික නැග ගන්න බැරි ගියා. හරි. ඔහොම කතාව දිගටම අරන් ගියොත් හාවෙක් හිටියා හාව දක්ෂයි හාව තමයි දුවන්න වේගයෙන්ම දුවන සතා. එයාට දුවන එක නතර කළා උගන්වන්න පටන් ගත්තා පීනන්න. එයාට දැන් දුවන්න පුළුවන් ඉඳන් එයාට බැරි එක උගන්වන්න ගත්තා. පීනන්න උගන්වන්න ගත්තා. හාවටත් එයාත් අසාර්ථක වුණා. හරි කතාව මම දිගටම කියන්නේ. එතකොට මේ කතාව ඇතුලේ මොකද වෙලා තියෙන්නේ? එයාලගේ දක්ෂතාවය යම් දෙයකට තිබුණා නම් ඒ දක්ෂතාවය අපි පැත්තකින් තියලා උගන්වන්න පටන් ගන්නවා. එයා අදක්ෂද? ඔයාලත් ඕකම තමයි කරන්නේ. දරුවා චිත්‍ර අඳින්න දක්ෂ නම් අකුරු ලියන්න දක්ෂ නැත්නම් ඔබ චිත්‍ර හැදෙන්න ඉඳලා හරියන්නේ නැහැ. අකුරු ලියපන් කියලා අකුරු ටික උගන්වන්න ගන්නවා. ඊට පස්සේ පන්තියකට දානවා අමතර පන්ති ගිහින් මේක ඉගෙන ගන්න කියලා. දරුවා නටන්න නම් දක්ෂ නටන්න ඉඳලා හරියන්නේ නැහැ කියලා වෙන මොකට හරි දානවා. සමහරවිට ක්‍රීඩාවකට වෙන්න පුළුවන්. අම්මා තාත්තා ආස වෙන දෙයකට නම් දරුවා ආස අපි තුමු දරුවා ආස ක්‍රිකට් ගහන්න අම්මා තාත්තා ආස වොලිබෝල් ගහන්න. දානවා වොලිබෝල් ගහන්න. අපි අඳුන ගන්න ඕන දරුවෝ ගාව දරුවන්ගේම අනන්‍යතාවයක් තියෙනවා. ඒක ගුරුවරු විදිහට අපිත් අඳුන ගන්න ඕන දෙමව්පියෝ විදිහට ඔයාලත් අඳුන ගන්න ඕන. දරුවා කියන්නේ අනන්‍ය ජීවියෙක්. එයා තුල විශේෂ අනන්‍යතාවයක් තියෙනවා. ඒක අපි වෙනස් කරන්න යන තැන තමයි අපි අසාර්ථක. දැන් අපේ අධ්‍යාපන ක්‍රමය